ඕව පෙරදා ආදරෙ මාලකින් නැති ඒ සමරුන් රුත. Hi guys, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකකින් අරගෙන ආවේ face pack එකක් හදාගන්න විදිහයි cooking video එකේ. ඉතින් දැන් අපි වීඩියෝ එකට කොහොමද කරන්න කියලා බලන්න. ඔය නම් මම හදන්නේ ice cube එකක් face pack එකක් නෙවෙයි. ice cube එක හදන්නේ රෝස වතුර වලින් දවසක් විතර රෝස පෙති වල වතුර දාලා දවසක් විතර තියලා ඒකේ වතුර වලින් තමයි මම ඔය ice cube එක හැදුවේ. ඕකත් මගේ first time තමයි මම හැදුවේ. ඊපස්සේ ඔය රෝස වතුර දාලා ඒකට මම aloe vera gel ටිකක් එකතු කරලා mix කරනවා. ඒක හොඳට mix කරලා ඊට පස්සේ ice cube හදන එක තියෙන්නේ මොකක්ද දන්නේ නම. ඒකට මේ රෝස මල් ටිකක් කල්ලා දාගන්නවා. දාලා අර වතුර එකකින් දාලා තමයි මම ඕක මේ ගල් වෙන්න තිබ්බේ. ඔන්න ඔය විදිහට රෝස පෙති ටික මල් පෙති ටික ඔය විදිහට දාලා ඔන්න ඔය වතුර එක තමයි ඔය ice cube එකට දාලා මේ ගල් වෙන්න තිබ්බේ. ඊට පස්සේ මම හදාගත්තේ face pack එක. ඒකට මම ගත්තේ කොඹ කුඩු, ඒ කියන්නේ කොඹ කුඩු පැකට් එකක්. ඕක මගේ ගන්නේ අපේ අක්කගේ එකක්. ඒකට මම ඒක දාලා තිබ්බේ ඒකට කර්ඩ් දාන්න කියලා. මම ගාව කර්ඩ් තිබ්බේ නෑ. ඒ හින්දා මම යෝගට් එකක් තමයි දාගත්තේ. ඒකයි රෝස වතුරයි තමයි දාගන්න කියලා තිබ්බේ. මම ගාව තිබ්බ රෝස වතුර ටිකේ මම දාලා ඕක හොඳට mix කරන්න ඕන. ඊට පස්සේ මූණ හොඳට පිරිසිදු කරගෙන ඔය face pack එක apply කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඔක apply කරන්නේ. ඕක apply කරද්දී ගොඩක් ඇස්සට ගන්න යන්න එපා. මොකෝ මේ ගල්ෙද්දි මේ ඇස්සට චුට්ටක් අමාරුයි. ගල්ෙ චුට්ටක් කර කතා කරගන්නේ මම අමාරුයිනේ. එතකොට ටිකක් අමාරුයි ඇස්සට වැඩිපුර ගන්න ගියාම. මම ඔය ගෑවට ගන්න යන්න එපා ඇස්සට ගොඩක්. ඊට පස්සේ මම කොණ්ඩෙට ඔයිල් දාගත්තා. මොකද මේ අර ice cube එකත් ගල් වෙනකන් තමයි මම හිටියේ. ඕක වොෂ් කරාට පස්සේ ඒක ඇප්ලයි කරන්න. ඉතින් ඒක මම කොණ්ඩෙටත් ඔයිල් දැම්මා. ඔය ඔතනදී මම කියන්නේ ඔය ඔයිල් එකට මගේ කොණ්ඩේ ගොඩක් වැවුණා කියන එක. මේක ප්‍රමෝට් කරන්න නෙවෙයි. මමත් ඔක TikTok page එකකින් තමයි ගත්තේ. ඔය තියෙන මම කලින් කොණ්ඩේ මම කොණ්ඩේ කැපුවා කොටටම. ඔය ඔයිල් එක ගෑවට පස්සේ මම කොණ්ඩේ ගොඩක් වැවුණා. ඕක මම ගත්ත TikTok page එකකින්. මම TikTok page එක නම් මතක නෑ. ඔය ඔයිල් එකේ නම මෙටා කියලා තමයි ඔයිල් එක. ඕක මූණට ඇප්ලයි කරාට පස්සේ විනාඩි 20ක් ඉන්න ඕනේ. ඒ පැක් එකෙත් ලියලා තිබ්බා විනාඩි 20ක් විතර ඉන්න ඕනේ කියලා. ඕක ඇප්ලයි කරාට පස්සේ ඔය වොෂ් කරාට පස්සේ තමයි මූණ. ඊට පස්සේ මම රැට ඉන්දියාපු කොත්තු හැදුවා. මම තමයි හැදුවේ. ඉතින් මම ඕක හදන්න කලින් මේ එළවලු ටික තමයි මුලින්ම කපලා හිටියේ. මොකෝ මේ හදන්න ලඟ වුණාම මේ ලේසි. එතකොට එළවලු කපින්න ඕනේ. ඒ හින්දා මම මුලින්ම එළවලු ටික කපලා තියාගත්තා. ඔන්න ඔය විදිහට තමයි මම එළවලු ටික කපාගත්තේ. කපලා ආවට පස්සේ හදනවයි කියලා. ඊට පස්සේ වොෂ් එකක් දාන් ඇවිල්ලා මම අර ice cube ටිකත් ගෑවා. රෑලන් ඔබ මොකද ගෑවේ රෑ ගන්න යන්න එපා. මම ওই වීඩියෝ කරන්න ඕනේ හින්දා තමයි ඔය ice cube එක රෑ ගෑවේ. ඕක මාරම සුවඳයි. මේ ඒක ලස්සනයි. අර රෝස පිළි තිබ්බා මාර ලස්සනයි ඒක. මේ අනික සුවඳයි. ඊට පස්සේ මම ඕකත් ඇප්ලයි කරාට පස්සේ ඇවිල්ලා හැදුවා කෑම ඉන්දියාපු කොත්තු එක. ඒකත් රහට ආවා. බලමු අපි කොහොමද හදන්නේ කියලා. ඕකේ අපි මුලින්ම චිකන් හදලා තිබ්බේ. ඊට පස්සේ ඒවත් කෑලි වලට කපලා තෙල් ටිකට සුදු ලුණුයි අරව ටික දාලා ඊට පස්සේ එළවලු ටික දානවා. දාලා ඊට පස්සේ හොඳට ඒක කවලම් කරලා මම දැම්මේ ඔරිජිනල් සෝස්. සෝයා සෝස් තිබ්බේ නෑ. ඊට පස්සේ ටොමැටෝ සෝස් දාලා ඕකත් හොඳට මික්ස් කරනවා. ඊට පස්සේ බිත්තර දෙකක් දානවා. වින්ද හදන
හදනවා වගේම තමයි ඊට පස්සේ චිකන් ටික දා ගන්නවා ඊට පස්සේ ආරම්ම හදලා තිබ්බේ චිකන් හොදි ටික දා ගන්නවා ඊට පස්සේ ඉන්දියාප ටික දාලා කවලම් කරනවා මම කතා කරනවා වේවගේ ඇඩි ඔය විදිහට තමයි කළේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම වීඩියෝ එක ඉවර කරන්නේ. ඉතින් මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න මගේ channel එකට.